මද්ද්‍රව්‍ය එහෙ මෙහෙ ගෙන යන ඒ ගෙන යාම සඳහා භික්ෂුන් ඇතැම් තරුණ භික්ෂුන් වහන්සේලා යොදා ගනිපු ආකාරයන් පිළිබඳ අපි 2013 දී අනාවරණය කෙරුවා. ඒ පුද්ගලයන් අල්ලාගත්තා. අල්ලාගෙන අපි නීතිය ක්‍රියා කරන උදවියට බාර දුන්නා. පොලිසියට බාර දුන්නා. ඒ කාලේ ඉඳලම අපි දිගින් දිගට අවධාරණය කළා මේ භික්ෂු සංස්ථාවත් මේ ගල් ගඩොල් හෝ මොනවාද පිළිම නෙවෙයිනේ මේ මිනිස්සු හිත පපුව තියෙන හැඟීම් තියෙන ආසාවල් තියෙන පෘථග්ජන මිනිස්සු ප්‍රවෘජාවට එන්නේ. ඉතින් අපිට අවධාරණය කරන්න තියෙන්නේ මේ වගේ සිදුවීමක් අලලා නේ බුද්ධ ශාසනය ඉවරයි බුද්ධ ආගම ඉවරයි අපි ඉවරයි කියලා මේ වැළපෙන කාරණාවක් නෑ. මේවා ඕනම සමාජයක ඕනම ආගමික සමාජයක වෙන්න පුළුවන්. ඒ ආගමික සමාජවල නැත්නම් ඒ සංස්ථාවල දැන් පොලිසිය කොච්චර ගෞරවනීය තැනක් වුණත් අපිට ඉඳහිට වාර්තා වෙන්නේ නැද්ද පොලිස් නිලධාරීන් පාවිච්චි කළා අපරාධ කරන පුද්ගලයෝ අවස්ථා. ඒ වගේම සමහර වෙලාවට ලෝගුව පාවිච්චි කරලා අපරාධ කරන අවස්ථා. ඒ වගේ ඒවට මේ කොයි ආගමද කොයි සංස්ථාවද පොලිස් දෙපාර්තමේන්තුවද හමුදාවද වෛද්‍යවරුද එහෙම කියලා ભેදයක් නැතුව ඕනම සමාජයක මෙවැනි කණ්ඩායම් නැත්නම් මෙවැනි පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒක ස්වභාවයක්.